තනි පැසේදී තනි බහුරගෑ රැගලන් බලලා අවේශාවක පෑයුතරුවී පැබැලුම් හින්දා තනි අතාසේ හිතින් හිතපු මල්වියේ අරුමේ නුබ නිසාවෙන් හිතේ පිරුණු ආලයෙන් මැදුනේ welcome to my YouTube channel. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම ඔයාලත් එක්ක මගේ vlog එකක් share කරගන්න හදන්නේ. ඉතින් මම ඔයාලවත් එක්ක යන්න හදන්නේ නුවරඑළියේ ග්‍රෙගරි වැවේ රවුමක්. මම දන්න තරමින් හැම මාස පරිසරයක් තමයි නුවරඑළියේ තියෙන්නේ. ඉතින් නුවරඑළිය ආපුහම මෙතනට ඇවිල්ලා boat ride එකක් යන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. දැන් මේ අපිත් ලෑස්ති වෙන්නේ ග්‍රෙගරි වැව වටේ රවුමක් යන්න. මේ බෝට් රයිඩ් එක ගියේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු බෝට් රයිඩ් එක කොහොමද තියෙන්නේ කියලා. අපි මේ බෝට්ටුවට නගින්න ඕනේ හින්දා තමයි පොලිමේ ඉන්නේ. මොකද එක එක්කෙනා පරිස්සමින් නගින්න ඕනේනේ. ඒ හින්දා දැන් පිළිවෙලට නගින ගමන් තමයි ඉන්නේ. ඕන දැන් මාත් හිමීට බෝට් එකට නැග්ගා. දැන් ඉතින් බෝට් එක ස්ටාර්ට් කරලා රවුමක් යන්න තමයි තියෙන්නේ. මේ හිටියට මම වතුරේ යන්න මාරම බයයි. ඔයාලත් බයයි නම් බය කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. නුවරඑළිය සීතලයිනේ. අනිකේ පරිසරය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් මේ වෙලාවෙත් දැනෙන නිදහස සතුට එතකොට ඒ හුලඟත් එක්ක දැනෙන සීතල ඒ ගැන නම් වචන වලින් කියන්න බෑ. ගොඩාක් දෙනෙක් අවුරුද්දෙන් අවුරුද්ද වගේ නුවරඑළියට යනවා. හැබැයි මං ආවේ දැන් ගොඩාක් කාලයකට පස්සේ. ඉතින් මට මේ ෆීල් එක හරිම අලුත්. ඉතින් මේ view එක උනත් බලද්දී ඒ ගැන මගේ හිතට දැනෙන සනීපේ වචන වලට පෙරලා ගන්න බැරි තරම් සතුටුයි ඉතින්. අහසින් එහා තරුමන්දිගේ පියවන්න දැන් විහඟෙකු ලෙසින් අහසින් එහා සිහිනය දිගේ පියවන්න නම් ආසයිතින්. මට මතක විදිහට මේ රයිඩ් එක විනාඩි 15ක් 20ක් වගේ යනවා. ඇත්තටම ෂෝක් ඉතින්. හොඳම වැඩේ කියන්නේ මේකේ අපි විනාඩි 15ක් 20ක් නෙමෙයි පැයක් ගියත් මට නම් තේරෙන්නේ ඒක හරිම චූටි කාලයක් වගේ. මොකද අර අපිට මේකේ අර ඒ ලැබෙන එක්ස්පීරියන්ස් එක මාරම ලස්සනයි. ඒක අනේ වන්දනේ වැඩි කියන්න තේරෙන්නේ නැහැ ඒ ගැන. ඔන්න දැන් ඉතින් මේ රයිඩ් එකේ අවසාන හරියට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ඇතින් පේනවත් ඇති අපේ ස්ටොප් එක. ඉතින් මෙහෙම තමයි අපේ ග්‍රෙගරි වැවේ රවුම ඉවර වුණේ. ඔයාලටත් හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා කියලා මම හිතනවා. ඔයාලත් ගියපු නැති කෙනෙක් නම් නුවරඑළිය ගියොත් අනිවාර්යයෙන්ම මේ රයිඩ් එක යන්න. මොකද මේක මාරම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. දැන් මම ඇවිල්ලා ඉන්නේ පාක් එකේ ෂොට්ටක් ඇවිදින්න. මෙතන view එක මාරම ලස්සනයි. ඉතින් මම මෙතනට වෙලා ෂොට්ටක් ඉඳගෙන හිටියා. මම ඉන්නේ පොඩ්ඩක් අවුලෙන්.
මොකද මට මාරම තනිකමක් දැනුණා මේ වෙලාවේ. පස්සේ ඒක මට ටික ටික ෂේප් වුණා. අපි ආදරය කරන අය අපි ළඟ නැති වුණාම ඒ දැනෙන තනිකම වචන වලට පෙරලන්න බැහැනේ. ඒ වගේ දෙයක් තමයි මටත් වෙලා තියෙන්නේ. මොකද මගේ හස්බන්ඩ් ඉන්නේ ගොඩක් දුරනේ. ඉතින් එයාට හින්දා මාත් එක්ක මේ ගමන යන්න බෑ. දැන් ගොඩක් ආස් වෙලා අපි ආයේ ගොඩක් දුර යන්න ඕනේ. ඉතින් අපේ මුළු ට්‍රිප් එකම මෙන්න මෙතනින් අවසන් කරන්න තමයි අපි ලෑස්ති වෙලා ඉන්නේ. සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ ඔබගේ හදින් විවරණ අරන් ජීවිතය ගියකුනේ. පේනවද පුංචි යාළුවෙක් ලොකු වැඩක්. මම මල් වලට මාරම ආසයි. ඉතින් මේ මල් ටික දැක්කහපුවම නොදැක්කා වගේ යන්න බෑනේ. මට හිතුණා මේ ටිකත් වීඩියෝ කරගන්න ඕනි කියලා. මොකද මගේ ඇඳුමේ පාටත් දම් පාට. කොහොම තමයි ලස්සනම ලස්සන ට්‍රිප් එකක අවසානය සිද්ධ වුණේ. ඔයාලත් එක්ක ආයේ දවසක මේ වගේ ලස්සන vlog එකක් අරගෙන එන්නම්. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි. සත්සරණේගේ ආදරේ